ඉතිහාසයේ ඉඳන්ම කොළඹ හාම පැලැන්ති ඉහළ වරප්‍රසාදලත් පැලැන්තියේ මුල් පුරුද්දක් තමයි රනිල් කියන්නේ. ඉතින් රනිල් කරපු වැරදි වලට මේ ලැබෙන දඬුවම් එයාලා කවදාවත් නොහිතපු වගේම ඒ පන්තියට එල්ලුණු මරු පහරක්. කවදාවත් මේ පන්තියේ මිනිස්සු හිතුවේ නෑ Taman කොච්චර මැර වැඩ මහා පරිමාණ වංචා කරත් ඒවට මෙහෙම දඬුවම් ලැබෙයි කියලා. ඒ වගේම රනිල් කිව්වම හැමෝම හිතාගෙන ඉන්නේ අන්තර්ජාතික සම්බන්ධතා ගොඩක් තියෙන ජාත්‍යන්තර වශයෙන් වැඩක් කියලා. රනිල් තරම් ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන නායකයෙක් වෙන නෑ කියලා. ට්‍රම්ප්ගේ තීරුබදු සිද්ධියේදී කිව්ව ප්‍රධාන කතාව උනේ රනිල් සිටිය නම් ට්‍රම්ප්ට එක කෝල් එකක් දීලා ප්‍රශ්නය විසඳනවා කියලා. රනිල් ඒ තරම් ජාත්‍යන්තර වැඩක් විදියට අපේ රටේ මිනිස්සුන්ගෙත් හිතෙත් හදලා තිබුණා එහෙම චිත්‍රයක්. මෛත්‍රී වික්‍රමසිංහ රටේ තියෙන තානාපති කාර්යාලය වලට කියලා ආණ්ඩුවට යම් බලපෑමක් කරන්න උත්සාහ කරලා තිබුණා. දැනගන්න ලැබෙන විදියට කිසිම පිළිතුරක් ලැබිලා නැහැ. ඉතින් දැන් රනිල් ඔය කියන තරම් ජාත්‍යන්තර වැඩක් කියන්නේ බොරුවක් කියලා දැන් තේරෙනව නේද? අනික් කතාව තමයි චාමර සම්පත් කිව්ව රනිල් රට තියන කාටවත් බෑ කියලා. තව සමහර අය කිව්වා අනුර කරගෙන යන්නේ රනිල් කළ දේම තමයි කියලා. හැබැයි ඉතින් අනුර නිතර කියනවා වගේ නීතියට හැමෝම යටත් විය යුතුයි. පමණක් නොව නීතියට හැමෝම බිය විය යුතුයි කියන එක දැන් රනිල්ට අදාළ දඬුවම් ලැබෙද්දි අනුර යන්නේ අනුරගේ විදිහට මිසක් රනිල්ගේ විදිහට නෙමෙයි කියලා ඔප්පු වෙනවා.